සුබ දවසක් ඕගොල්ලෝ හැමෝටම. ඉතින් ඔන්න අපි අපේ කලින් වීඩියෝ එකේදී කීවා වගේම එක ශ්‍රේණියේ ඉඳලා පහ ශ්‍රේණිය දක්වා දරුවන් වෙනුවෙන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න පාඩම් මාලාවේ පළවෙනි පාඩම අද අරගෙන ආවා. ඉතින් අපි ඒකෙදිත් කීවා අපි ඉස්සෙල්ලාම කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද පොඩි දරුවෙක් අකුරු 3ක 4ක වගේ පොඩි වචනයක් තනියම කියව ගන්න කියන දේ ගැන කියලා. ඉතින් මෙන්න මේ දේ ඉගෙන ගන්න කලින් අපි පොඩ්ඩක් කතා කරලාමු අපේ ඉංග්‍රීසි ඇල්ෆබෙට් එක ගැන. මේක තමයි අපේ ඉංග්‍රීසි ඇල්ෆබෙට් එක. ඕගොල්ලෝ හොඳින්ම දන්නවා ඒක. මේ ඇල්ෆබෙට් එක ගැන කතා කරනකොට එතනදී අපිට විශේෂ කාරණා කීපයක් කතා කරන්න සිද්ධ වෙනවා. පළවෙනි එක තමයි අපිට මේ ඉංග්‍රීසි ඇල්ෆබෙට් එකේ අකුරු කීයක් තියෙනවද? අකුරු 26ක් අපිට ඉංග්‍රීසි ඇල්ෆබෙට් එකේ තියෙනවා. ඒ වගේම ඊළඟ කාරණය තමයි මේ හැම අකුරකටම කැපිටල් සහ සිම්පල් කියලා ආකාර දෙකක් තියෙනවා. මම හිතනවා ඒක ගැන මගේ දෙමව්පියන් දැනුවත් ඇති කියලා. ඊළඟ කාරණය තමයි මේ අකුරු 26 තුල, ඒ කියන්නේ ඉංග්‍රීසි ඇල්ෆබෙට් එකේ තියෙන අකුරු 26 තුල vowels සහ consonants කියලා කොටස් දෙකක් තියෙනවා. vowels ඒ කියන්නේ ස්වර. consonants කියන්නේ ව්‍යාංජන. අපේ ඉංග්‍රීසි ඇල්ෆබෙට් එකේ තියෙන vowels තමයි A, E, I, O, U කියන අකුරු පහ. ඉතින් මෙන්න මේ A, E, I, O, U කියන අකුරු පහ ඇරුණම ඉතිරි අකුරු 21 තමයි consonants කියන්නේ. මොකද්ද මේ vowels සහ consonants කියලා දෙකක් බෙදන්න හේතුව? මොකද්ද මේ දෙක අතර තියෙන වෙනස? අපිට මේ vowel අකුරු පහෙන් නිර්මාණය වෙන ශබ්ද පැහැදිලිව කටින් එළියට එනවා. බලන්න A, E, I, O, U. නමුත් consonants අකුරු වලින් අපිට එන්න ඒ විදිහට පැහැදිලි ශබ්දයක් කටින් එළියට පිට වෙන්නේ නැහැ. මොකද හැම වෙලාවෙම consonant අකුරකින් නිර්මාණය වෙන්නේ හල් අකුරක්. ඒ කියන්නේ බලන්න B අකුර ගන්න. B අකුරෙන් එයා අපිට ලබා දෙන ශබ්දය තමයි කියන්නේ. ඒ කියන්නේ අල්බයන්න. B අකුරෙන් අපිට එයා නිර්මාණය කරලා දෙන සවුන්ඩ් එක තමයි B කියන්නේ. බලන්න අල්බයන්න කීවම අපිට ඒ සවුන්ඩ් එක පැහැදිලිවම කටින් පිට වෙන්නේ නැහැ නේද? මෙන්න මේක තමයි vowel සහ consonant අතර තියෙන වෙනස. මෙන්න මේ vowel සහ consonants අකුරු වලින් නිර්මාණය වෙන sounds එහෙම නැත්නම් ශබ්ද කියන දේ ගැන කතා කරනකොට අපිට කතා කරන්න සිද්ධ වෙන ඊළඟ වැදගත් කාරණය තමයි ඉංග්‍රීසි ඇල්ෆබෙට් එකේ එහෙම නැත්නම් ඉංග්‍රීසි හෝඩියේ තියෙන හැම අකුරකටම නමක් තියෙනවා. සහ ඒ හැම අකුරකින්ම නිර්මාණය වෙන සවුන්ඩ් එකක් තියෙනවා. බලන්න මට කියන්න ඕගොල්ලෝ කොහොමද මේ ඉංග්‍රීසි ඇල්ෆබෙට් එක කියවන්නේ? A, B, C, D, E කියලා ආදි වශයෙන් නේද? මෙන්න මේ A, B, C, D, E කියලා ඕගොල්ලෝ කියවගෙන යන්නේ මෙන්න මේ අකුරු වලට තියෙන ඒගොල්ලන්ගේ නම් ටික. A කියන්නේ එයාගේ නම. B කියන්නේ AB කියන අකුරේ නම. නමුත් මෙන්න මේ එක් අකුරෙන් අපිට නිර්මාණය කරලා දෙන sounds එහෙම නැත්නම් ශබ්ද වෙනස්. අපිට වචනයක් කියව ගන්න යනකොට වඩාත්ම වැදගත් වෙන්නේ ඒ වචනය තුල තියෙන අකුරු වල නම් ටික නෙමෙයි. ඒ වචනය තුල තියෙන අකුරු වලින් කියවෙන sound ටිකයි. මෙන්න මේ නිසා තමයි අපි ඉගෙන ගන්නට ඕනේ එහෙම නැත්නම් දරුවන්ට කියලා දෙන්නට ඕනේ අකුරකින්, ඒ කියන්නේ ඉංග්‍රීසි හෝඩියේ තියෙන අකුරකින් නිර්මාණය කරන සවුන්ඩ් එක මොකක්ද කියලා. ඉතින් මෙන්න මේ විදියට ඉංග්‍රීසි ඇල්ෆබෙට් එකේ තියෙන අකුරු 26න් නිර්මාණය වෙන සවුන්ඩ්ස් ගැන කතා කරනකොට අපි මුලින්ම කතා කරන්නේ consonants අකුරු වලින් අපිට නිර්මාණය කරලා දෙන සවුන්ඩ්ස් ටික ගැන. අපි vowels පහෙන් නිර්මාණය කරලා දෙන සවුන්ඩ්ස් ටික ගැන පස්සේ කතා කරමු. අපේ ඉංග්‍රීසි ඇල්ෆබෙට් එකේ පළවෙනි consonant අකුර තමයි B. B අකුරෙන් එයා නිර්මාණය කරන සවුන්ඩ් එක තමයි B. උදාහරණ වචනය ball. ඊළඟ consonant letter එක තමයි C. C කියන අකුරෙන් අපිට නිර්මාණය කරලා දෙන සවුන්ඩ් එක තමයි K කියන්නේ. උදාහරණ වචනය බලන්න cat. ඊළඟ consonant අකුර තමයි D. D කියන අකුරෙන් අපිට නිර්මාණය කරලා දෙන සවුන්ඩ් එක තමයි D. dog. ඊළඟ අකුර තමයි F. F කියන අකුරෙන් අපිට නිර්මාණය කරලා දෙන සවුන්ඩ් එක තමයි F. උදාහරණ වචනය බලන්න flower. ඊළඟ අකුර තමයි G.
G කියන අකුරෙන් අපිට නිර්මාණය කරලා දෙන සවුන්ඩ් එක තමයි G කියන්නේ. බලන්න උදාහරණ වචනය goat. ඊළඟ අකුර තමයි H. H අකුරෙන් අපිට නිර්මාණය කරලා දෙන සවුන්ඩ් එක තමයි H. උදාහරණ වචනය තමයි hen. ඊළඟ අපේ අකුර තමයි J. J කියන අකුරෙන් අපිට නිර්මාණය කරලා දෙන සවුන්ඩ් එක තමයි J. උදාහරණ වචනය බලන්න ජක්. ඊළඟ අකුර තමයි K. K කියන අකුරෙන් අපිට නිර්මාණය කරලා දෙන සවුන්ඩ් එක තමයි ක. උදාහරණ වචනය බලන්න kite. මෙන්න මෙතනදී බලන්න ඕගොල්ලන්ට මතකද C. C අකුරෙන් නිර්මාණය වුණ සවුන්ඩ් එකත් ක. cat. ඒ වගේම K කියන අකුරෙනුත් නිර්මාණය කරන සවුන්ඩ් එක තමයි ක. kite. right. ඊළඟ අකුර තමයි L. L කියන අකුරෙන් අපිට නිර්මාණය කරන සවුන්ඩ් එක තමයි ල කියන්නේ. උදාහරණ වචනය බලන්න leg. අපේ ඉංග්‍රීසි ඇල්ෆබෙට් එකේ ඊළඟ කොන්සනන්ට් අකුර තමයි M. M කියන අකුරෙන් එයා අපිට නිර්මාණය කරලා දෙන සවුන්ඩ් එක තමයි කියන සවුන්ඩ් එකෙන් එන උදාහරණ වචනය බලන්න mango. ඊළඟ අකුර තමයි N. N වලින් හැදෙන සවුන්ඩ් එක තමයි කියන්නේ. බලන්න උදාහරණ වචනය net. ඊළඟට අපි ඉගෙන ගන්න යන අකුර තමයි P. P කියන අකුරෙන් එයා නිර්මාණය කරලා දෙන සවුන්ඩ් එක තමයි P කියන්නේ. උදාහරණ වචනය බලන්න pin. ඊළඟට අපි ඉගෙන ගන්න යන අකුර තමයි Q. Q කියන අකුරෙන් එයා නිර්මාණය කරන සවුන්ඩ් එක තමයි q. බලන්න උදාහරණ වචනය කියවන්නේ කොහොමද? queen. ඊළඟ අකුර තමයි R. R කියන අකුරෙන් නිර්මාණය කරලා දෙන සවුන්ඩ් එක තමයි R කියන්නේ. R. එයාගේ උදාහරණ වචනය බලන්න rat. ඊළඟ අකුර තමයි S. S කියන අකුරෙන් නිර්මාණය වෙන සවුන්ඩ් එක මොකද්ද? S කියන සවුන්ඩ් එකෙන් පටන් ගන්න උදාහරණ වචනය බලන්න sun. ඊළඟ අපේ කොන්සනන්ට් අකුර තමයි T. T කියන අකුරෙන් එයා නිර්මාණය කරලා දෙන සවුන්ඩ් එක තමයි T කියන්නේ. මොකද්ද ඒ සවුන්ඩ් එකෙන් අපිට දීලා තියෙන උදාහරණ වචනය? tin. ඊළඟ අකුර තමයි V. V කියන අකුරෙන් අපිට නිර්මාණය කරලා දෙන සවුන්ඩ් එක තමයි V කියන්නේ. බලන්න උදාහරණ වචනය van. ඊළඟ අකුර තමයි W. W කියන අකුරෙන් අපිට නිර්මාණය කරලා දෙන සවුන්ඩ් එක තමයි V කියන්නේ. උදාහරණ වචනය බලන්න watch. පැහැදිලි වුණාද ඔයගොල්ලන්ට මේ V සහ W කියන අකුරු දෙකෙන් නිර්මාණය වෙන සවුන්ඩ්ස් දෙකේ වෙනස? බලන්න V වලින් v fan. නමුත් W වලින් w. අපේ කට රවුන්ඩ් වෙලා තමයි W වලින් නිර්මාණය වෙන w කියන සවුන්ඩ් එක කියවෙන්නේ. watch. V වලින් van, W වලින් watch. ඊළඟ අකුර තමයි X. X වලින් එයා නිර්මාණය කරන සවුන්ඩ් එක තමයි X කියන්නේ. උදාහරණ වචනය බලන්න X-ray. ඊළඟ අකුර තමයි Y. Y වලින් එයා නිර්මාණය කරලා දෙන සවුන්ඩ් එක තමයි Y කියන්නේ. උදාහරණ වචනය බලන්න yak. අපේ ඇල්ෆබෙට් එකේ තියෙන අවසාන අකුර තමයි Z කියන්නේ. මේ Z කියන කෙනා නිර්මාණය කරන සවුන්ඩ් එක මොකද්ද? Z. උදාහරණ වචනය බලන්න zebra. ඉතින් මෙන්න මේවා තමයි අපේ ඉංග්‍රීසි ඇල්ෆබෙට් එකේ තියෙන කොන්සනන්ට්ස් අකුරු වලින් අපිට නිර්මාණය කරලා දෙන කොන්සනන්ට් සවුන්ඩ් ටික. ඒ වගේම මේ කොන්සනන්ට්ස් අකුරු දෙකක් එකතු වෙලත් අපිට සමහර සවුන්ඩ්ස් හදලා දෙනවා. ඉතින් අන්න ඒ විදිහට ඉංග්‍රීසි ඇල්ෆබෙට් එකේ තියෙන කොන්සනන්ට්ස් අකුරු දෙකක් එකතු වෙලා නිර්මාණය කරලා දෙන එක සවුන්ඩ් එකක් තමයි CH කියන්නේ. C සහ H කියන අකුරු දෙක එකතු වෙලා නිර්මාණය කරන ch කියන සවුන්ඩ් එක. උදාහරණ වචනය බලන්න chip. ඊළඟට S සහ H කියන කොන්සනන්ට් අකුරු දෙක එකතු වෙලා නිර්මාණය වෙන sh කියන සවුන්ඩ් එක. උදාහරණ වචනය බලන්න ship. ඊළඟට T සහ H කියන කොන්සනන්ට් අකුරු දෙක එකතු වුණාම හැදෙනවා ත කියන සවුන්ඩ් එකක්. උදාහරණ වචනය බලන්න think. ඒ වගේම T සහ H කියන අකුරු දෙකම එකතු වෙලා ද කියන සවුන්ඩ් එකක් නිර්මාණය කරනවා සමහර අවස්ථාවල. උදාහරණ වචනය බලන්න they.
ඊළඟ එක තමයි W සහ H එකතු වෙලා හැදෙන w කියන සවුන්ඩ් එක. බලන්න උදාහරණ වචනේ what. ඊළඟට N සහ G කියන කොන්සනන්ට් අකුරු දෙක එකතු වුණාම හැදෙන කියන සවුන්ඩ් එක. Look at the example king. ඊළඟ අපේ සවුන්ඩ් එක තමයි N සහ K කියන කොන්සනන්ට් අකුරු දෙක එකතු වුණාම නිර්මාණය වෙන කියන සවුන්ඩ් එක. බලන්න උදාහරණය bank. ඉතින් මෙන්න මෙතනදී WH එකතු වෙලා හැදෙන සවුන්ඩ් එක N සහ G එකතු වෙලා හැදෙන කියන සවුන්ඩ් එක සහ N සහ K කියන අකුරු දෙක එකතු වෙලා නිර්මාණය කරන කියන සවුන්ඩ්ස් තුනට අපි කියනවා nasal sounds කියලා. මොකද මෙන්න මේ සවුන්ඩ්ස් තුන අපිට කියවෙන්නේ අපේ නාසය ආශ්‍රිතව. ඒක ඕගොල්ලෝ මතක තියාගන්න උත්සාහ කරන්න එපා. නමුත් ඕගොල්ලෝ මෙන්න මේ අකුරු එකතු වෙලා හැදෙන මේ කියන සවුන්ඩ්ස් ටික මතක තියාගන්න උත්සාහ කරන්න. ඉතින් මෙන්න මේවා තමයි අපිට ඉංග්‍රීසි ඇල්ෆබෙට් එකේදී ඉගෙන ගන්න පුළුවන් කොන්සනන්ට් සවුන්ඩ්ස් ටික. ඒ කියන්නේ vowels ඇරුණම කොන්සනන්ට්ස් අකුරු වලින් අපිට නිර්මාණය කරලා දෙන සවුන්ඩ්ස්. ඒ වගේම අපි අපේ ඊළඟ පාඩමේදී කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ vowels පහෙන් අපිට නිර්මාණය කරලා දෙන සවුන්ඩ්ස් ටික ගැන. හරි. ඉතින් අපි අද මේ ඔයගොල්ලන්ට කියලා දුන්න දේ ඔයගොල්ලන්ට වැදගත් කියලා හිතෙනවා නම් අපිව ලයික් කරන්න, ෂෙයා කරන්න, ඒ වගේම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.